Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න අපේ බයිසෙප් කොහොමද ලොකුවට බයිසෙප් හදාගන්නේ කියලා. ඉතින් මම අද කියා දෙන්න හරි සුපිරි එක්සර්සයිස් පහක් මෙන්න මේ අපේ බයිසෙප් හදාගන්න. ඉතින් ඔයා මාව තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා තියාගන්න. මොකද මම ඉස්සරහත් මේ වගේ වීඩියෝ දැම්මා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දානවා. ඉතින් හරි guys, එහෙනම් අපි දැන් ගිහින් බලමු. මෙන්න මේ බයිසෙප් හදාගන්න මොනවද හොඳ එක්සර්සයිස් පහ කියලා. ඉතින් හරි අපි ගිහින් බලමු පළවෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා අපේ බයිසෙප් හදාගන්න. ඉතින් පළවෙනි එක්සර්සයිස් එක තමයි අපේ chin up. chin up තියන්නේ අපි pull up ගහන්නේ මේ අතරමකට අපි chin up ගහන්නේ අනිත් පැත්තට. ඉතින් ඒකෙන් අපිට අපේ බයිසෙප් එකට ඒක ගොඩක් වදිනවා කියලා අපිට තේරෙනවා. ඉතින් මේක ඇත්තටම බයිසෙප් හදාගන්න හොඳ එක්සර්සයිස් එකක්. ඉතින් chin up ගහන්නේ මෙහෙම අල්ලගෙන ඉතින් අන්න ඒ විදිහට තමයි chin up ගහන්නේ. ආයෙත් මේ පැත්තට කරන්න. අපිට දැනෙනවා මෙන්න මේ අපේ බයිසෙප් මසල් එක පම්ප් වෙනවා වගේ මෙන්න මේ chin up ගහද්දි. ඉතින් ඔක තමයි පළවෙනි එක්සර්සයිස් එක අපිට කරන්න තියෙන. අපි දැන් ගිහින් බලමු ඊළඟ එක්සර්සයිස් එක මොකද්ද අපේ බයිසෙප් ඒ වගේම අපේ ආම් බිට් කර ලොකුවට හදාගන්න. ඉතින් හරි දෙවෙනි එක්සර්සයිස් එකට අපිට ඕනේ මෙන්න මේ රීසෙස්ටින් බෑන්ඩ් එකක්. ඉතින් එන්නේ බෑන්ඩ් එක අපිට පුළුවන් මෙහෙම කරලා කණුවට දාගෙන කණුවක් එහෙම ඒ කියන්නේ කණුවක්ම හොන්නේ නැහැ. ඔයාලට දාගන්න පුළුවන් මොකක් හරි ඒ කියන්නේ ඒ දේ යූස් කරන්න පුළුවන් මේ වගේ හදාගන්න පුළුවන් මොකක් හරි එකක් තියෙනවා නම් ඒකට දාන්න. ඒකට දාලා මේක ඇදෙනවනේ. පස්සට ගිහින් කන්ටිනියු කරන්න ඕන මේක. ඒ කියන්නේ රිද්ම් එකක් ඇතුව 4 5 6 7 ඒ වගේම අනිත් අතරක් කරන්න ඕන එක ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ මේ අතර ගහන රෙප්ස් ප්‍රමාණයම අපි මේ අතර ගහන්න ඕන. මෙන්න මේ වගේ. ඉතින් මට කලින් කියන්න බැරි වුණා pull ups ගහන එකේ pull ups නෙවෙයි sorry chin up ගහන එකේ ඔයාලා 10 සෙට් 3ක් එහෙම නැත්නම් 12 සෙට් 3ක් වගේ ගැහුවා නම් ඇති දවසකට. ඒ කියන්නේ මේකෙත් ඒ වගේ තමයි. එතකොට මේකෙත් 10 සෙට් 3ක් හරි 12 සෙට් 3ක් හරි තමයි වදින්නේ. ඉතින් එතකොට පළවෙනි එක්සර්සයිස් එක chin up ගැහුවේ. දෙවෙනි එක්සර්සයිස් එක මෙන්න මේ රීසෙස්ටින් බෑන්ඩ් එකෙන් අපි ආදින එක තමයි කරන්නේ. ඉතින් ඔය දෙක තමයි මුලින්ම එක්සර්සයිස් දෙක. ඉතින් අපි දැන් ගිහින් බලමු ඊළඟ එක්සර්සයිස් 3. එන හරියට අපි ගිහින් බලමු තුන්වෙනි එක්සර්සයිස් එක මොකද්ද කියලා අපේ මෙන්න මේ බයිසෙප් හදාගන්න. ඉතින් හරිය තුන්වෙනි එක්සර්සයිස් එකට අපිට මෙන්න මේ වගේ ටවල් එකක් ඕන. ඉතින් මේ ටවල් එකෙන් කරන්න තියෙන්නේ අපිට ටවල් කර්ල්ස් ගහන එක. ඉතින් ඔයාලා බයිසෙප් කර්ල් ගහනවා ඇති ඩම්බල් වලින්. හැබැයි ටවල් කර්ල්ස් ගහලා නැහැ නේද? අද ගහන ටවල් කර්ල්ස්. ටවල් කර්ල්ස් එකෙන් කරන්නේ මේකෙන් අපිට කරන්න තියෙන්නේ මේ වගේ ටවල් එක අරගෙන මේ කකුලට දාගෙන අපි කකුල අදින්න තියෙන්නේ ටවල් එකෙන්. මෙන්න මේ විදියට ඒකේ එක සමාන රෙප්ස් ගහන්න ඕනේ අනිත් කකුලනොත් මෙහෙම්ම අරගෙන. ඉතින් මේක තමයි තුන්වෙනි එක්සර්සයිස් එක. මේකත් සුපිරිම එක්සර්සයිස් එක අපි මෙන්න මේ බයිසෙප් එක ග්‍රෝ වෙන්න. ඉතින් මම මේ වීඩියෝස් ගොඩක්ම කරන්නේ ජිම් යන්න බැරි ගෙදර ඉඳන් ඇඟ හදාන try එකක් දෙන කට්ටියට. ඉතින් ඒකින්ද මේ එක්සර්සයිස් ගොඩක් හොඳයි ගෙදර ඉඳන් ඇඟ හදන හින්දා අපි ඉතින් මේක තමයි හතර නෙමෙයි තුන්වෙනි එක්සර්සයිස් එක. ඉතින් දැන් අපි ගිහින් බලමු හතරවෙනි එක්සර්සයිස් එක මොකක්ද කියලා අපේ බයිසෙප් හදන්න උදව් වෙන. හරි ඉතින් හතරවෙනි එක්සර්සයිස් එක විදිහට තියෙන්නේ අපිට back curls. ඉතින්
කලින් ටවල් කර්ල්ස් ගහුවා දැන් බෑක් කර්ල්ස්. ඔයාලා හිතන ඇති මට පිස්සුද කියලා නෑ. ඉතින් මොනවා කරන්නද ජිම් යන්න නැත්නම් අපි ගෙදරට වෙලා හරි ඇඟ හදාගන්න එපා. මොකද නෑ කියලා ඉඳලා හරියන්නේ නෑනේ. ඉතින් මේක බෑග් එකක් අරගෙන මම මේක ඇතුලට වතුර බෝතල් තමයි දාලා තියෙන්නේ පුරවලා. ඉතින් ඔයාලට පුළුවන් වතුර බෝතල් නැත්නම් මොකක් හරි බර දෙයක් එක්ක ඔයාගේ පොත් ටික වයිස්කෝලේ ගිහින් ඇවිල්ලා පොත් බෑග් එක වල මේ වගේ අරගෙන ගහන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම මේ එක්සර්සයිස් වලින් 10 සෙට් 3ක් එහෙම නැත්නම් 12 සෙට් 3ක් වගේ ගහනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේක කරන්න තියෙන්නේ බයිසෙප් කර්ල් ගහනවා වගේම තමයි බෑක් කර්ල්ස්. සරලයි. ඉතින් මේකේ අපි එක අතකට ගහන රෙප්ස් ටික අර කලින් අර රෙසිස්ටින් බෑන්ඩ් එකේ හෝ වගේම අපි අනිත් අතට ගහන්න ඕනේ ඒ ගානටම. ඉතින් මේකෙදි ගොඩක් වැදගත් ඔයාලගේ පොසිෂන් එක. ඉතින් පොසිෂන් එක මෙහෙම ෂෝල්ඩර්ස් වලින් පිටිපස්සට දාලා රිදම් ගහන්න ඕනේ. ඉතින් අන්න ඒක තමයි හතරවෙනි එක්සර්සයිස් එක. ඉතින් මේ එක්සර්සයිස් හතරම ගොඩක් ලේසි එක්සර්සයිස්. ඉතින් පස්වෙනි එකත් පට්ටම ලේසි. ඒ කියන්නේ ගෙදරදී අනිවාර්යෙන් ඒ වගේ තැනක් ඇති. ඒ කියන්නේ ගහන්න පුළුවන් පස්වෙනි එක්සර්සයිස් එකත් ගියස් ඉදන්. ඉතින් අපි දැන් ගිහින් බලමු අන්තිම එක්සර්සයිස් එක මොකද්ද කියලා. මෙන්න මේ අපේ බයිසෙප් හදා ගන්නට. ඉතින් අන්තිම එක්සර්සයිස් එක විදිහට අපිට තියෙන්නේ මෙන්න මේ ටේබල් කර්ල්ස්. ඉතින් ඔයාලට මේ වගේ තැනක් නැත්නම් ඔයාලට පුළුවන් මේස් එක හරි පුටුවක හරි මෙන්න මේ දේ කරන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අත් දෙක මේ මුඩින් තියාගෙන මේ හිප් එක උස්සන්න ඕන අපි මෙන්න මේ විදිහට. ඊට පස්සේ up down up down up down up down. ඉතින් මේකෙදි ඔයාලට තේරෙනවා ඔයාලගේ බයිසෙප් pump වෙනවා. ඉතින් සුපිරිම එක්සර්සයිස් එකක් තමයි මේකත්. ඉතින් අර එක්සර්සයිස් පහම මම කියපු පහම බයිසෙප් වලට සුපිරියටම වදින එක්සර්සයිස් පහක්. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඉතින් මේකෙත් ඔයාලා කරන්න ඕනේ 10 සෙට් 3ක් හරි එහෙම නැත්නම් 12 සෙට් 3ක් හරි. කියපු හැම එක්සර්සයිස් එකකින්ම අන්නේ රෙප්ස් ගන්න කරලා හරියට කරන්න. හරි ගයිස්, ඉතින් මේ ටික තමයි අද වර්ක්අවුට් එකෙන්, ඒ කියන්නේ අද වීඩියෝ එකෙන් කතා කරන්න තිබ්බ. ඉතින් සුපිරි බයිසෙප් එක්සර්සයිස් පහක් තමයි මම අද කතා කරේ. ඉතින් මේ ටික ඔයාලට ගෙදරදී අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඔයාලට පළවෙනි එක අපි චින් අප්ස් ගහුවේ. චින් අප්ස් ගහන්න පුල් අප් බාරයක් නැත්නම් ඔයාලට පුළුවන් අනිත් එක්සර්සයිස් ටික කරන්න. ඉතින් සුපිරි ඉෆෙක්ටිව් එක්සර්සයිස් පහක් තමයි මේක. ඉතින් ඔයාලම තම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් තම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මතක ඇතුව අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඉතින් තව මේ ඔයාලට ඉස්සරහට මොන වීඩියෝද ඕනේ කියලා අනිවාර්යෙන් මට දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. හරි ගයිස්, තව මේ වීඩියෝ හොඳයිද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. හරි ගයිස්, එහෙනම් thank you for watching. I will see you in my next video. ඊළඟට එන්නේ Q&A එකේ answers ටික. ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර තමයි ඊළඟට දෙන්නේ. හම්බෙමු.